හයි හැමෝටම ඕකුළු මේ විලන්න නරුට ටයිම් ලයින් එක එක්ස්පලේන් කරන වීඩියෝ සීරේසගේ දෙවනි පිසෝඩ් එකට ඉතින් මට මේ වීඩියෝ පටන් ගන්න කලින් කියන්න දේවල් දෙකතුනක් තියෙනවා. ඔගොල්ලෝ කලින් වීඩියෝ බලලා නැත්නම් ඒක අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඔගොල්ලන්ට උදව්වක් වෙයි ඊළඟ වීඩියෝ එක සහ මේ වීඩියෝ ඔගොල්ලන්ට තේරුම් ගන්න. කලින් වීඩියෝ එකේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. මට ඒකෙන් තමයි මතක් වුණේ මේවා ස්පොයිලර්ස් තියෙන්න පුළුවන්. සමහරට ස්පොයිල් වෙනවට කැමති නැත්නම් ඔගොල්ලෝ මේ වීඩියෝ බලන්න එපා. සහ ඔක්කොම කමෙන්ට් වලට thank you. මොකද ඒවෙන් තමයි මට ඉන්ස්පිරේෂන් එකක් ඉන්නේ තව වීඩියෝ එකක් හදන්න. අපි පටන් ගමු දෙවෙනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එකේ අවසානයේ අපි හිටියේ ඉන්ද්‍රගේ අසුරගේ ක්ලෑන් අතර සහ ඒගොල්ලන්ගේ මතවාද නිසා ඇතිවෙන යුද්ධවල. ඉතින් මේ දෙන්නගේ මතවාද කවදාවත් සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා මේ යුද්ධ තවදුරටත් දිගින් දිගටම තියෙනවා. ඉතින් මේ දෙන්නගේ ජීවිත කාලේ විශේෂ දේවල් සිදු වෙලා නැහැ ගොඩක් දුරට. ඉතින් ඒ හින්දා ඒ ගැන මංගා කතාවල සහ නරුටෝ ඇනිමේ එකේ විශේෂයෙන් සඳහන් වෙන්නේ නැහැ. අපිට මීළඟට කතා ගන්න තියන්නේ ඊළඟ පරම්පරාව ගැන. ඒ කියන්නේ ඉන්ද්‍රගේ අසුරගේ පුතාලා දූල ගැන. ඉතින් ඉන්ද්‍රට හම්බෙනවා පුතෙක්, එයා ගැනම ටජිමා. ඉතින් අසුරට ඉන්නවා පුතාලා දෙන්නෙක්. එතනින් එක්කෙනෙක් තමයි බුත්සුමා. ඉතින් මෙයා තමයි සෙන්ජු ක්ලෑන් එකේ නායකයා වෙන්නේ අනාගතේ. ඉතින් ඊළඟ පුතා තමයි අසිනා. මෙයා තමයි උසුමාගේ ක්ලෑන් එකේ පළවෙනි ලීඩර් වෙන්නේ. ඉතින් ආයෙත් මං කියනවා මම මේ කිව්ව චරිත ගැන ගොඩක් දුරට මංගවල සහ ඇනිමේ එකේ ගොඩක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ ගැන පෞද්ගලික තොරතුරු සඳහන් වෙනවා. ඒ වුණාට මේගොල්ලෝ කරපු විශේෂ දේවල් සටන් ගැන ලොකුවට ටයිම් ලයින් එකට බලපාන දේවල් වෙලා නැහැ. ඉතින් මේ හැමදෙනාගේම ඊළඟ පරම්පරාවෙන් ඉඳන් තමයි හොඳ දේවල් පටන් ගන්නෙ. ඉතින් ඉස්සරහට ටජීමා උචිහාගේ ලොකු පුතා විදියට මදාරා උචිහා ඉපදෙනවා. ඉතින් මීට සමාන්තර කාලෙක බුත්සුමා සෙන්ජුගේ ලොකු පුතා විදියට හසිරාමා සෙන්ජු ඉපදෙනවා. ඉතින් මේ වෙනකොටත් උචිහා ක්ලෑන් එක සහ සෙන්ජු ක්ලෑන් එකේ නායකයෝ වෙලා ඉන්න ටජිමා උචිහා සහ බුත්සුමා සෙන්ජුට තව දරුවන් කිහිප දෙනෙක් හම්බ වෙනවා. ඉතින් අන්තිමේ මෙතනින් දරුවෝ කිහිප දෙනාගෙන් දෙතුන් දෙනා ඉතුරු වෙන්නේ. මේකට හේතුව තමයි මේ උචිහා ක්ලෑන් එකයි සෙන්ජු ක්ලෑන් එකයි එකිනෙකාට විරුද්ධව යුද්ධ කරගන්න එක. ඉතින් මේ යුද්ධ නිසා තරුණ නින්ජවරු ගොඩක් නැති වෙනවා. ඉතින් මම කියන්නම් මේ උචිහා ක්ලෑන් එකෙන් අන්තිමට මදාරා උචිහායි එයාගේ සහෝදරයා වෙච්ච ඉසුනා උචිහායි විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේම තත්ත්වයක් තමයි සෙන්ජු ක්ලෑන් එකටත් තියෙන්නේ. බොත්සුමා සෙන්ජු එහෙමත් නැත්නම් ඒ ක්ලෑන් එකේ මේ වෙනකොට ඉන්න නායකයාට හම්බෙච්ච දරුවන්ගෙන් දැන්ට ඉතිරි වෙලා ඉන්නේ හසිරාමා සෙන්ජු සහ ටොබිරාමා සෙන්ජු විතරයි. ඉතින් මේ කාලේ තමයි මේ ක්ලෑන් දෙක අතර හොඳටම යුද්ධ තිබිලා තියෙන කාලේ. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා කොහොමද මේ ක්ලෑන් දෙක අතර තියෙන යුද්ධ පටන්ගෙන තින්නේ කියලා. ඒ කියන්නේ මේ දැන් ඉන්න කට්ටියගේ 100ලා තමයි මේවා පටන්ගෙන තින්නේ. ඉතින් මෙතන අපිට පේන්න ඉන්නේ මදාරා උචිහා සහ හසිරාමා සෙන්ජු. ඉතින් මේ දෙන්න පොඩි කාලේ ඉඳන් යාළුවෝ. මේ දෙන්න දන්නේ නැහැ හැබැයි මේ දෙන්න වෙනම ක්ලෑන් එකක කියලා. ඉපදෙද්දිම කාටවත් හතුරු නැහැ. ඉතින් මේගොල්ලොත් මේගොල්ලොන්ගේ තාත්තලාගෙන් ඉගෙන ගන්නවා සෙන්ජු ක්ලෑන් එකයි උචිහා ක්ලෑන් එකයි අතර ගොඩක් වෛරයක් තියෙනවා කියලා. ඉතින් මේගොල්ලෝ මේ යාළුකමෙන් ටික කාලයක් මෙහෙම හිටියට මේගොල්ලොන්ගේ ළමා කාලේ මෙහෙම ගෙවුනත් මේගොල්ලෝ ටික කාලයකදී දැනගන්නවා මේ දෙන්න අර කිව්ව ක්ලෑන් දෙකේ කියලා. එහෙමත් නැත්නම් අර විරුද්ධ ක්ලෑන් දෙකේ තමයි මේ දෙන්න ඉන්නේ කියලා. මේ දෙන්න මේ වෙනම ක්ලෑන් එකක් කියලා දැනගත්තට පස්සේ මේ දෙන්නට සටන් කරන්න සිද්ධ වෙනවා. ටික කාලයක් මෙහෙම ගලාගෙන යද්දී ටජිරාමා උචිහායි බුත්සුමා සෙන්ජුයි නැති වෙනවා වයසට ගිහිල්ලා. ඊළඟට මේ ක්ලෑන් දෙකේ නායකයෝ වෙන්නේ හසිරාමා සෙන්ජු සහ මදාරා උචිහා. ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ මුලදීම කිව්වා මේ යුද්ධ වලින් අන්තිමට ඉතුරු වෙලා ඉන්න සහෝදරවරු ටික ගැන. ඉතින් මේ ක්ලෑන් දෙකේම මේ සහෝදරයෝ දෙන්නට තමන්ගේ සහෝදරයෝ නැති වෙලා තියෙනවා පොඩි කාලේ. මේ වෙච්ච සිදුවීම් හින්දා සෙන්ජු ක්ලෑන් එකේ දැන් ඉන්න නායකයා එහෙමත් නැත්නම් හසිරාමා සෙන්ජුයි එයාගේ සහෝදරයා ටොබිරාමා සෙන්ජුයි කල්පනා කරනවා මේකට මොකක්ද අපි කරන්න කියලා. ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි උචිහා ක්ලෑන් එකයි සෙන්ජු ක්ලෑන් එකයි පොඩි මිතුරු සන්දානයක් හදාගන්න එක. මේ වගේම උචිහා ක්ලෑන් එකේ මදාරා උචිහාටත් එයාගේ සහෝදරයෝ නැති වෙලා තියෙනවා. ඉතින් කොච්චර මෙහෙම වෙලා තිබ්බත් ඕගොල්ලෝ දන්නවනේ උචිහා ක්ලෑන් එකේ ඇටිටියුඩ් එක. මේගොල්ලෝගේ එකම අරමුණ තමයි තමන්ගේ ක්ලෑන් එකේ බලය වර්ධනය කරගන්න එක සහ ආත්මාර්ථකාමී ක්‍රියා. ඉතින් මේකට කැමති වෙන්නේ නැහැ මදාරා උචිහා මුලදී. මේ වැඩේ මෙහෙම කරන්න ඕන හින්දා හසිරාමා සෙන්ජු තමන් යුද්ධ කරන එක නවත්තනවා. ඒ කියන්නේ අනිත් ක්ලෑන් එකත් එක්ක සටන් කරන එක නවත්තනවා. ඉතින් මේ වගේ තමන්ගේ විරුද්ධවාදී ක්ලෑන් එක සටන් කරන එක ප්‍රතික්ෂේප කරද්දී මදාරා උචිහාත් පෙළඹෙනවා මේ වැඩේ කරන්න. ඒ කියන්නේ සාමයෙන් ඉන්න මේ දෙන්න පෙළඹෙනවා. ඉතින් මේ සාමයේ දිග කාලයක් පවතින්නේ නැහැ. මේකට හේතුව තමයි මේ වෙනකොට සෙන්ජු ක්ලෑන් එකේ නායකයා වෙච්ච හසිරාමා සෙන්ජුගේ බාලමල්ලි වෙච්ච ටොබිරාමා සෙන්ජු අතින් අපේ මදාරා උචිහා එහෙමත් නැත්නම් උචිහා ක්ලෑන් එකේ දැන් මේ වෙනකොට නායකයාගේ ඉතුරු වෙලා හිටිය එකම සහෝදරයා වෙච්ච ඉසුනා උචිහා ඝාතනය වෙනවා. ඉතින් තමන්ගේ සහෝදරයා නැති වුණා කියලා මදාරාට ආරංචි වුණාට පස්සේ එයාගේ ඉටර්නල් මංගකියු ශරින් ගන්න ඕපන් වෙනවා.
ඉතින් මේ ශරින්ගන් පාවිච්චි කරන්න පුළුවන් ඇස් තියෙන ඕනම කෙනෙක්ට තමන්ගේ ශරින්ගන් අවදි කරගන්න ඕන නම් අනිවාර්යෙන් බලවත් කම්පනයකට ලක් වෙන්න ඕනේ. එහෙමුණොත් තමයි මේ ශරින්ගන් අවදි වෙන්නේ. ඉතින් මේකේ උපරිම අවස්ථාවක් තමයි මංගකිව් ශරින්ගන් කියන්නේ. උපරිමත් නෙවෙයි ප්‍රබල අවස්ථාවක්. ඉතින් මේ මංගකිව් ශරින්ගන් කියන ප්‍රබල අවස්ථාව අවදි කරගන්න නම් තමන්ගේ ආදරය කරන කෙනෙක් නැති වෙච්ච ප්‍රබල කම්පන වේදනාව දැනෙන්න ඕනේ. ඉතින් නරුටෝ කතා මාලාවේ මෙහෙම මංගකිව් ශරින්ගන් අවදි කරගත්ත කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මේ තමන්ගේ සහෝදරය නැතිවෙච්ච කම්පන වේදනාව හින්දා මදාරා උචියටත් මංගකිව් ශරින්ගන් ඕපන් වෙනවා. ඉතින් තමන්ගේ සහෝදරය නැතිවෙච්ච වේදනාව සහ කෝපය හින්දා මේ තිබ්බ සාමයත් නැති කරගෙන මුළු සෙන්ජු ක්ලෑන් එකටම පහර දෙන්න මදාරා උචිහා පිටත් වෙනවා. ඉතින් මේ වෙනකොට සෙන්ජු ක්ලෑන් එකේ නායකයා තමයි හසිරමා සෙන්ජු. ඉතින් හසිරමා සෙන්ජු හිතනවා මේ යුද්ධය අනිවාර්යෙන් නවත්තන්න ඕන දෙයක්. මේක නිසා මහා විනාශයක් ඇති වෙනවා කියලා. ඉතින් හසිරමා සෙන්ජු තීරණය කරනවා තමන් මේ ක්ලෑන් එකේ නායකයා විදියට තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා ඒ කියන්නේ මදාරට තමන්ගේ ජීවිතය නැති කරගෙන පෙන්නලා මේ යුද්ධය නතර කරන්න. ඉතින් මදාර මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. තමන්ගේ යාළුවා මේ ජීවිතේ නැත කරගන්න යන වැඩේ මදාර නවත්තනවා. ඉතින් මේ සිදුවීම් පස්සේ මේ යුද්ධේ මදාර උචිහා නවත්තනවා. ඉතින් මේ සිවිල් යුද්ධ කාලයෙන් පස්සේ අවුරුදු 45ක් ගෙවිලා ගියාම මේ නායකයෝ දෙන්න එකතු වෙලා මේගොල්ලොන්ගේ මේ ක්ලෑන් වලට තියෙන යුද්ධය නවත්තනවා. සිදුවීමෙන් පස්සේ මේගොල්ලොන්ගේ ක්ලෑන් වලට එකට ඉන්න පුළුවන් ආරක්ෂිතව සමගියෙන් ඉන්න පුළුවන් ස්ථානයක් හොයනවා. ඉතින් මේ කාලේ තමයි මේගොල්ලොන්ට හම්බෙන්නේ සැඟවුණු කොළ ගම්මානය. ඉතින් සෙන්ජු සහ උචිහා ක්ලෑන් වල නායකයා වශයෙන් මදාරා උචිහා සහ හසිරමා සෙන්ජු මේ එකතු වෙලා මේ ගම්මානය ගොඩ නගනවා. ඉතින් අනිත් නින්ජවරුත් මේකම උපයෝගී කරගෙන ඒගොල්ලොත් ඒගොල්ලොන්ට අනන්‍ය තමන්ගේ ගම්මාන ගොඩනගා ගන්නවා. ඉතින් මේ ගම්මානය තමයි අනාගතයේ නරුටොත් ඉපදෙන්නේ. ඉතින් හොකාගේලගේ බිහිවීම ආරම්භ වෙන්නෙත් මෙන්න මේ ගම්මානයෙන්. ඉතින් මේ ගම්මානයේ නින්ජවරුන්ගේ ප්‍රධානයටම කියන්නේ හොකාගේ කියලා. ඉතින් මේ නරුටෝ යුනිවර්ස් එකේ පළවෙනියට හොකාගේ තනතුරු නිර්මාණය කරෙත් මේ හසිරමා සෙන්ජු. පළවෙනි හොගේ වෙන්න කැමැත්තෙන් ඉඳලා තියන්නේ අපේ හසිරමා. ඉතින් අනාගතයේ නරුටෝ සුමාගේ ඉපදෙන්නෙත් මෙන්න මේ ගම්මානයේ තමයි. මේ ගම්මානයට තමයි අපි කියන්නේ කොනහගකුරේ ගම්මානය කියලා. ඉතින් මේ කොනහ ගම්මානයේ පළවෙනි හොකාගේ වෙන්න අවශ්‍යතාවය තිබිලා තින්නේ මදාරා උචිහාට. ඉතින් මේ වැඩේට විරුද්ධ වෙනවා හසිරමා සෙන්ජුගේ බාල මල්ලි වෙච්ච ටොබිරමා සෙන්ජු. මෙයා කියනවා ඡන්දයක් තියලා තමයි ගමේ හොකාගේ කෙනෙක්ව පත් කරගන්න ඕනේ කියලා. ඉතින් මේ ගමේන නින්ජවරුන්ගේ වැඩිපුරම ඡන්දය හම්බෙන්නේ හසිරමා සෙන්ජුට. ඉතින් මෙයා වෙනවා මේ හිඩන් ලීෆ් විලේජ් එකේ එහෙමත් නැත්නම් කොනහගකුරේ ගම්මානයේ පළවෙනි හොකාගේ විදියට. ඉතින් මේකෙන් ටිකක් කනස්සල්ලට පත් වෙලා තමයි ඉන්නේ අපේ මදාරා උචිහා. ඉතින් මේ සිදුවීම නිසා මදාරා උචිහාට දැනෙන්නේ තමන්ගේ ක්ලෑන් එකේ බලය සහ තමන්ගේ පාලනය වෙනත් අතකට ගියා වගේ. සහ මෙයාට හිතෙනවා ටොබිරමා සෙන්ජු ඊළඟ හොකාගේ වෙයි කියලා. හසිරමා සෙන්ජුගෙන් පස්සේ මෙයාට මේ හොකාගේකම හම්බෙන්නේ නැති වෙයි කියලාත් හිතනවා. නමුත් ඇත්තම කාරණය තමයි මදාරා උචිහා මෙහෙම හිතුවට හසිරමා සෙන්ජුට ඕනේ එයාව ඊළඟ දෙවෙනි හොකාගේ කරන්න. ඉතින් මෙයා උපදෙස් දෙනවා එයා ජමේ ජනතාවගේ හිත දිනා ගන්න ඕන හින්දා මෙයාගේ උපදේශකයා විදියට ඉඳගෙන වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් මදාරා උචිහා මේක පිළිගන්නේ නැහැ. මදාරා උචිහා හිතනවා අනිවාර්යෙන්ම මෙයාගේ මල්ලිට තමයි ඊළඟ හොකාගේකම දෙන්නේ කියලා. ඉතින් මදාරා උචිහා තවදුරටත් හිතනවා මෙයා මෙච්චර කල් පවත්වාගෙන ආපු තමන්ගේ ක්ලෑන් එකේ ආධිපත්‍ය බලය මේක වෙන අතකට ගියා කියලා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අපි අද කතා කරේ මේ Naruto Timeline Explain වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මොකක්ද මේ මදාරා උචිහා ඊළඟට කරන්න යන්නේ කියලා.